අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මගේ ආච්චි අම්මයි කියන්නේ මගේ අම්මගේ අම්මා මට කියලා දුන්න කරවල රෙසිපි එකක්. ඉතින් මං ආසම කරවල තමයි තෙප්පිලි කරවල. මට මේ කරවල එක හම්බුනේ ළමයි අවුරුදු 1.5කට 2කට විතර පස්සේ. ඉතින් මේක මෙහෙ නෑ ගන්න. මේක තියෙන්නේ වැව් කරවල තියෙන පැතිවල. ඒකෙත් හැම එකෙම නැහැ. ඉතින් මං ගොඩක් හොයලා තමයි මට මේක ගෙදරටම ගෙනල්ලා දුන්නේ. මම ඉල්ලපු කෙනෙක්ගෙන්. ඉතින් එයාත් ගොඩක් මහන්සිලා හොයලා තමයි ගෙනත් දුන්නේ. ඉතින් මේකේ මෙන්න මේ විදිහට චංකි විදිහට සුදු ලුණු කපලා දානවා. එතකොට අමු මිරිස්, ගොරකා, රම්පේ කරපිංච මම කරවල ටික කෑලි කපලා උණු වතුර දාලා හොදලා ඒක ටිකක් බැදලා ගත්තා. ඉතින් ලුණුත් මෙතන කපලා තියෙනවා ඔයාලට පේනවනේ. ඊට පස්සේ ඉතින් මම මැටි ඇතිලියකට මේ වගේ ටිකක් පැතලි කියලානේ කියන්නේ. ඇතිලියකට මම තෙල් ටිකක් දාලා පොඩක් ඒක මේ විදිහට රත් වෙන්න තිබ්බා. ඊට පස්සේ මං කරේ මුලින්ම කුරුඳු පොතු දාපු එක. කුරුඳු පොතු දාලි වෙලා ඊට පස්සේ මං දානවා ගොරකා. ගොරකා දාලි වෙලා මං දාන්නේ ඒක මේක හොඳ ටිකක් මික්ස් කරගෙන. ඊට පස්සේ ටික වෙලාවකින් මම දානවා මේකට රම්පේ කරපිංචා. ඉතින් මෙහෙම කරන්න කියලා මට කියලා දුන්නේ මගේ ආච්චි. මොකද එයා කියනවා කොලෙස්ටරෝල් බෑඩ් කොලෙස්ටරෝල් ඉතින් මේකෙන් කැපෙනවා කියලා. ඒක ඇත්ත නැත්ත කොහොමද මන් දන්නේ. හැබැයි එහෙම තමයි මම හැමතිස්සෙම කරන්නේ. ඉතින් හැබැයි යා මට කියලා තියෙන්නේ ඊට පස්සේ මේ කුරුඳු පොතුවත් මේ රම්පේ කරපිංචා කිසිම දෙයක් කන්න එපා. අනිත් ඒවා කියන්නේ මේක බත් එකෙන් අයින් කරලා ඒ කියන්නේ අපි කරි එක බෙදාගත්තට පස්සේ බත් එකෙන් අයින් කරලා කන්න කියලා තමයි මෙයා කියලා දීලා තියෙන්නේ. දැන් මම දානවා සුදු ලුණු. සුදු ලුණු ටිකක් මේ කියන්නේ මුලින්ම දාගන්නවා. මොකද මේක ඊට පස්සේ තව හොඳට ලුණුත් එක්ක බැදුනහම තමයි මේකේ මාරම රසක් එන්නේ. ඉතින් මේක හීනියට කැපුවොත් මේක ඉක්මනට බැදෙන හින්දා තමයි ටිකක් මහතට ටිකක් චංකි විදියට සුදු ලුණු ටික කපලා දාන්න කියලා මට අපේ ආච්චි කියලා දුන්නේ. ඉතින් මන් දන්නේ ඇයි එහෙම කියලා. හැබැයි යාගේ මේ කරවල බැදුම මාරම රසයි. මට මතකයි ඉස්සර වෙන්නත් ඔය අපේ ගෙදර ගිය වෙලාවකට මේ තෙප්පිලි බැදුමක් එහෙම මේ කරවලයක් එක්ක පරිප්පු හදලා එහෙම රසට කැම තියෙනවා. ඉතින් මම ලුණු ටික මෙහෙම ටික ටික දාගත්තේ මොකද එතකොට අර ලුණු බැදෙන්න තියෙන ප්‍රමාණය හොඳට බැදෙන හින්දා. ඉතින් දැන් ටිකක් මේක හොඳට මෙහෙම මික්ස් කරගන්න ඕනේ. දැන් ඉතින් යම්කිසි ගානකට ඒ කියන්නේ ලුණු ටික අර තෙලේ තැම්බෙන ගානට හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ මම කරේ මෙන්න මේ විදිහට අමු මිරිස් දැම්මා. අමු මිරිස් තාලි වෙරලා මම මේක හොඳට මික්ස් කරා. ඊට පස්සේ මම කරේ මිරිස් කුඩු දාගත් එක. මට මිරිස් කුඩු දාන එක වීඩියෝ කරගන්න බැරි වුණා. ඒ වුණාට මම මිරිස් කුඩු ටික දාලා ඉවර වෙලා මේ විදිහට මික්ස් කරගන්න එක තැන ඉඳන් වීඩියෝ කරා. ඉතින් එහා පැත්තේ ලිපේ අනිත් ලිපේ පරිප්පු එකක් හදන ගමන් තමයි මම මේක මේ හදන ගමන් වීඩියෝ කරේ. මොකද මට හිතුණා අද කරවල එක දැක්ක ගමන්ම මට ආච්චි මතක් වුණා. ඉතින් එයා නැති වෙලා දැන් අවුරුදු 14ක් විතර වෙනවා. ඉතින් ඒවා හිතේද මට හිතුණා අද ඔයාලට රෙසිපි එක ගේන්න ඕනේ කියලා. ඊට පස්සේ මම කෑලි මිරිස් මේ විදිහට හැඳි 2-3ක් වගේ එකතු කරගත්තා. ඊට පස්සේ මම කරවල ටික දාලා තව විනාඩි 10ක් විතර ගොඩක් කියන්නේ තද හීට් එකේ නෙමෙයි. ඒ කියන්නේ පොඩක් ලිපේ රස්නේ ගානට අඩු කරලා ඒක හොඳට මෙන්න මේ විදිහට මික්ස් වෙන්න තිබ්බා. ඉතින් මට මේක කනකොටත් ඇත්තටම මගේ ඇස් වලට කඳුලා. මොකද අද එයා හිටියනම් මගේ අතින් මං හදලා කන්න දෙන්න තිබ්බනම් ඒ වගේ එහෙම මට ඉතින් හිතුණා. මම පරිප්පු හදන්නේ මේ විදිහට. මම පරිප්පු ටෙම්පරාදු කරලා ඒ විදිහට කන්න කැමති නැහැ. ඉතින් ඒකත් මම ටික් එකට වගේ තමයි හදන්නේ. මොකද අපි දෙන්නම කැමති නැහැ ගොඩක් අර හොදි විදිහට එහෙම කන්න. ඉතින් ඔයාලත් මේක හදලා බලලා රසයි නම් මටත් කියන්න. Okay, bye bye.